හරි පුතේ අපි දැන් නුවර පන්තියට වැඩපිළිවෙල මම කියලා නැහැ තාම. ඒ නුවර පන්තියේ වැඩපිළිවෙල ගත්තාම දැනට නුවර ක්ලාසස් අපි යනවා 2027 බැච් එක. ළමයි 50ක් විතර ඉන්න කුඩා කණ්ඩායමක්. ඒ කණ්ඩායම 2027 අඟහරුවාදා හවස 3 ඉඳලා 6:00 වෙනකන් IMS ආයතනයේ පැවැත්වෙනවා. ඒකේ ළමයි 50ක විතර ඉතා කුඩා කණ්ඩායමක්. ඉතින් විෂය හොයන ඔබට ඒ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. එතකොට දැනට ඉන්න ළමයි හොඳ මට්ටමේ ලකුණු වාර විභාගවල හොඳ ලකුණු අරගෙන ඉතා හොඳට මගේ අධීක්ෂණය යටතේ යන පන්තියක් තමයි එතන වෙන්නේ. ඊළඟට දැන් අලුතෙන් පටන් ගන්න පන්තිය තමයි 2028 බැච් එක. ඒක බදාදා හවස 3 ඉඳලා 6:00 වෙනකන් IMS ආයතනයේ පැවැත්වෙනවා. ඒකෙදි අපි දැනට දවස් 3-4ක් වගේ පන්තිය මාසයක් විතර පන්තිය කරලා තියෙනවා. ඉතා කුඩා කණ්ඩායමක්. ඒකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. මෙතනදී අපි 2028 පන්තියට අලුතෙන් එන ළමයිට පරණ දවස් 3-4 ඒවා ස්ටඩි පැක් හරි රෙකෝඩින් විදිහට අපිට දෙන්න පුළුවන්. ඒ වගේම ඒ ගැන මොනවා හරි ඩවුට් තියෙනවා නම් ඔයාලට පුළුවන් 2028 ළමයිට ඉන්ඩිවිජුවලි මගෙන් එක්ස්ප්ලනේෂන් අහගන්න. අපි දැන් බලමු නුවර ක්ලාස් එකට 2026 ඒත් චූටි බැච් එකක් මං ගාව තියෙනවා. දැනට පන්ති පවත්වගෙන යනවා. මේ පාර අපස උසස් පෙළ විභාගේ 2025 ළමයිගේ අපි පුංචි ඉන්ටේක් එකක් ගන්නවා මැත්ස් වලට C එකක් B එකක් S එකක් වගේ මට්ටමේ ඉතා කුඩා පිරිසක්. ඒක සෙකන්ඩ් ෂයි ළමයිගේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. මම ළමයි 25ක 30ක විතර කුඩා කණ්ඩායමක් අරගෙන එයාලගේ ප්‍රතිඵලය ඒ සාමාර්ථයක් දක්වා වර්ධනය කරගන්න පොඩි වැඩපිළිවෙලක්. ඒකෙදි අපි දවස් සතියට පේපර්ස් 4ක් සමරි ටියුට්, සමරි එක්ස්ප්ලනේෂන් මේක ඉංග්‍රීසි මීඩියම් ළමයි සහ සිංහල මීඩියම් ළමයි දෙගොල්ලන්ටම සහභාගී වෙන්න පුළුවන්. මික්ස් එක්සර්සයිසස් තුලින් විෂය ටාගට් කරපු සමරි එකක් විදිහට අපි දවස් 2ක් පන්තිය පැවැත්වෙනවා. මේකයි විශේෂත්වය. දවස් 2ක් පවත්වෙනවා. ඒක අඟහරුවාදා උදේ 8 ඉඳලා 2 වෙනකන් බදාදා උදේත් 8 ඉඳලා 2 වෙනකන් මා විසින්ම මේ සමරි නෝට්ස් එක එක පාඩම් වෙන වෙනම ෂෝට් නෝට් ගසමින් ඒ ළමයි එක්ක විෂය කතා කිරීමක් සිදු වෙනවා. එතකොට එදා හවසට අපි 2:00 ඉඳලා 5:00 වෙනකන් ඔයාලට PO පේපර් එකකුයි ඇප්ලයිඩ් පේපර් එකකුයි අඟහරුවාදා බදාදා දවස් දෙකේ අපි සූදානම් කරලා තියෙනවා. මේ සෙකන්ඩ් ෂයි ළමයිට මේකට ෆස්ට් ෂයි ළමයින්ටත් සහභාගී වෙන්න පුළුවන්. ඊළඟ කතාව මේකට මට සහයෝගය දෙන්නේ නුවර දිස්ත්‍රික්කයේ මේවර ළමයි 6 දෙනෙක් වගේ පුංචි ගෲප් ක්ලාස් එකක් මං කරේ. ඒකේ දිස්ත්‍රික් සෙකන්ඩ් එක, දිස්ත්‍රික් 20, දිස්ත්‍රික් 36, 38, 59 161. ඔය දිස්ත්‍රික් රෑන්ක් ගත්ත ළමයි ටික මේකේ අපේ පේපර්ස් බලන්න ටික කරනවා. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ගොඩක් මේ ඉන්නේ. එයාලත් එක්ක දවස් දෙකම රැඳමින් අඩුපාඩු හදමින් අපි ටීම් වර්ක් එකක් විදිහට මේ වැඩසටහන කරනවා. මොකද අපිට කෙටි කාලයක් තියෙන්නේ. එතකොට ඔයාලගේ B හා C රිසල්ට් එක සාමාර්ථය අපිට ඒ සාමාර්ථයක් බවට පරිවර්තනය කිරීමක් තමයි මෙතන වෙන්නේ. එතකොට මෙන්න මේකයි නුවර ප්ලෑන් එක. මේක දන්න අය පොඩ්ඩක් ෂෙයා කරලා වැඩ පිළිවෙල අපි ක්වොලිටි එකට විෂය හොයන හරි ළමයි සඳහා තමයි මේක කරන්නේ. ඉතින් එතකොට මේක පුංචි ගෲප් ක්ලාස් එකක් 2028 හා 2027 ළමයිට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මගේ කොළඹ හා ගම්පහ පන්තිවල අපි ගෲප් ක්ලාසස් විදිහට කරගෙන යනවා. ඒ වගේ ප්‍රතිඵලත් බලලා ඔයාලා මේ ක්ලාසස් වලට ජොයින් වෙන්න. ඔයාලගේ යාළුවෝ අතර මේක අපි පොඩ්ඩක් ෂෙයා වෙනවා. ඒකත් එක්ක ඔයාලට පුළුවන් ක්ලාස් එක බලලා ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම 2028 හා 27 ළමයිට එන්න පුළුවන්.